සුබ දවසක් සියලු දෙනාම අදත් ආදරයෙන් එකතු කරගන්නවා channel Max YouTube නාලිකාවගෙන එන තවත් අලුත් සහ වැදගත් ඉන්ෆෝමේෂන් එකක් ගැන. ඉතින් මේ දිනවල ගොඩක් අය කෝල් කරලා අහනවා ඒ වගේම Facebook වල page වල group වල post එකක් දා මොනවද මේ දින දෙකක් මේ දින කාලයක් අප්‍රේල් 12 ඉඳලා අප්‍රේල් 26 වෙනකන් ඩොකියුමන්ට් නැති අයට පොදු සමාකාලයක් දීලා තියෙනවා කියලා තියෙනවා ඩොකියුමන්ට් හදාගන්න. ඒ කියන්නේ වාට වර්ක් පර්මිට් එක කැන්සල් වෙලා ලංකාවට යන්න වෙලා මෙන්න මේ වගේ ඉන්න අයට අලුතෙන් ඩොකියුමන්ට් හදාගන්න පුළුවන් කියලා ගොඩක් දෙනා අහනවා ගොඩක් දෙනා දාලා තියෙනවා එහෙම පොදු සමාකාලයක් දීලා තියෙනවද කියලා. ඇත්තම කිව්වොත් එහෙම සමාකාලයක් දීලා නැහැ. මේකේ ඉමිග්‍රේෂන් එකේ වැදගත් නිවේදනයක් කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක දාලා තියෙන්නේ සේවා යෝජකයාගේ හෝ තනතුරේ වෙනසක් හේතුවෙන් රැකියා බලපත්‍ර ලබා ගැනීමට කැමති අයදුම්කරුවන්ට සහාය වීම සඳහා මේ ආකාරයේ අයදුම්පත් සඳහා පමණක් කැප වූ පොදු මේසය පොදු කාලයක් 2024/12 සහ 2025/26 සෙනසුරාදා දිනවල විවෘතව පවතින බව ආගමන කටයුතු පිළිබඳ සාමාන්‍ය පරීක්ෂක කාර්යාලය දැනුම් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේවා සේවා යෝජකයාගේ හෝ තනතුරේ වෙනසක් හේතුවෙන් අලුත් වැඩ බලපත්‍ර ලබා ගන්න ඒ වගේම තනතුරු වෙනස් කරගන්න ඒ වගේ මොනවා හරි දේවල් තියෙන අයට 4/12 සහ 4/26 යන සෙනසුරා දිනවල ඕපන් කරලා තියෙනවා කියලා කියන්නේ මේ ට්‍රැෆික් එක වැඩි නිසා මේ කට්ටිය මේ දිනත් ඕපන් කරලා තියෙනවා කියලා තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. නැතුව මේ කට්ටිය කිසිම නිවේදනයක් සඳහන් කරලා නැහැ. ඔයාලගේ ඩොකියුමන්ට් වල මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලගේ ඩොකියුමන්ට් හදාගන්න බැරි අය ඉන්නවා නම් ඔයාලට මේවා හදාගන්න පුළුවන් කියලා. හරි මේකේ තව දාලා තියෙනවා මේකේ 2025/4/12 කාල පරතරේ බුකරෙස්ට් වල තියෙන ඒ කාර්යාල සහ ඒ එක අදාළවල තියෙන කාර්යාල 4/26 වෙනිදා ඕපන් කරලා තියෙනවා උදේ 9 සිට 16 දක්වා 4/12 දැන් ඉවරයිනේ. ඉතින් 4/26 වෙනිදා ඒ කියන්නේ අප්‍රේල් 26 දාලා තියෙන කාල පරතර තියෙනවා. ඉතින් මේ වගේ වැඩ ටික කරගන්න පුළුවන්. උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ඉමිග්‍රේෂන් ద్వාර යෙදුම බාත් ඔන්ලයින් හරහා කාලසටහන කිරීම නැවත කාලසටහන කිරීමට ඉල්ලා සිටින් ලැබේ. මෙහිදී ස්ථාන ලබාගත හැකිය. අයදුම්පත් භාරගන්න ලබන්නේ අයදුම්පත්වල ලියාපදිංචි අංකය 90 වන අතර ඔන්ලයින් ප්ලොටර් එකේදී මේ තත්ත්වය කුමක් වුවත් තහවුරු නොකළ අවලංගු කරන ලදී. ඒ කියලා මේකේ බඩි දුරට සඳහන් කරලා තියෙනවා. වැදගත්ම කාරණය ගැන දැන් මම කතා කරන්නම්. ඔයාගේ ඩොකියුමන්ට් එකක් හදලා නැතුව ඔයා නීත්‍යානුකූල නොවනව ඩොකියුමන්ට් නැතුව අපි කියමු ඩෙන්ටිටි එකක් නැහැ. ඩෙන්ටිටි එක තියෙනවා රිලීස් කරන් මාස ගාණක් වෙනවා. ඔයා නමුත් රැකියාවක් කරනවා නම් වැරදිලාවත් මේක හදාගන්න කියලා ඉමිග්‍රේෂන් එකට යන්න එපා. එහෙම වුණොත් ඔයාට ලංකාවට යන්න සිදු වෙනවා. යාළේ වලෙම ඔයාවට ලියුමක් දෙයි නැත්නම් ඔයාව එවලෙම් වගේ ඩිපෝට් කරයි ලංකාවට. ඒක නිසා කරගෙන යන රැකියාව කරගෙන යන්න මේවා හොයන්න කරන්න කියලා යන්න එපා. හරියටම හොයලා තමයි යන්න ඕන. ගොඩක් අය වැරදි නිවුස් Facebook එකේ ඒ වගේම YouTube වල ෂෙයා කරනවා. ඉතින් ඒව හරියට හොයලා බලලා යන්න. නැත්නම් අමාරු වෙටෙන්නේ තමයි. හරි වැදගත් වුණා කියලා හිතනවා මේ වැදගත් ඉන්ෆෝමේෂන් එක සියලුම දෙනාට. රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය, රුමේනියාවේ දැනටමත් ඉන්න අයට අලුත් තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් channel Max subscribe කරලා තියාගන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් සුබ දවසක්. ලෝකයේ කොතැන සිටියත් සියලුම ගුවන් ටිකට් පත් සඳහා අමතන්න WhatsApp ධන 94 76 88 11 279